එන්නකෝ ඔයගලන්ට කියලා දෙන්න කඩේ විදිහටම කඩේ රසට ගෙදර ලිප් පාවිච්චි කරලා ලේසියෙන් චිකන් රෝස්ට් කර ගන්න විදිය. ඉතින් හරිම රසයි මේක කරන්නත් හරිම පහසුයි. බලමු මේ වගේ ලස්සනට චිකන් රෝස්ට් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා ගන්න චිකන් ටික හොඳට සෝදලා පිරිසිදු කරගන්න. ඔයාලට කැමති පීසස් වලින් ගන්න පුළුවන්. ලෙග් වලින් ගන්නවා නම් ගොඩාක්ම හොඳයි. දැන් මම මේකට මුලින්ම එකතු කර ගන්නවා ඉඟුරු සුදුරුණු යුෂ ටිකක්. ඉතින් වැඩිපුර එකතු කර ගන්න. කෑලි එකතු කරන්න එපා. ඊට පස්සේ ගම්බිරිස් කුඩු ටිකක්, ලුණු තේ හැඳි එකක් වගේ එකතු කරන්න. ලුණු රස හොඳටම ඕනේ. ඊළඟට මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර මම එකතු කරනවා. ටිකක් වැඩිපුර මිරිස් කුඩු ඕන කරනවා. ඊළඟට සෝයා සෝස් තියෙනවා නම් තේ හැඳි එකක්, ඔයිස්ටර් සෝස් තියෙනවා නම් මේ හැඳි එකක් විතර එකතු කරගන්න. එතකොට හොඳ රසයක් එනවා. ඊළඟට දහි යුෂ ටිකකුත් අපි වැඩිපුර එකතු කරමු. දැන් තෙලුත් මේ හැඳක් වගේ එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න. අපි මේ චිකන් ටික හොඳට සීසන් කරගන්න ඕනේ. ඒ නිසා ඔයා හොඳට කලවම් කරගන්න. ඔයා මෙන්න මේ වගේ හොඳට කලවම් කරගත්තට පස්සේ මේක වහලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය භාගයක් වගේ තියාගන්න. එහෙම නැත්නම් එළියේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ මේක. ඉතින් ඔයා මේක වෙන දවසක හදනවා නම් මේ විදිහටම ඔක්කොම ටික දාලා ෆ්‍රීසර් එකේ තියලා ඔයා කැමති දවසකට අරගෙන හදා ගන්නත් පුළුවන්. චිකන් ටික හොඳටම සීසන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් වැඩි කරගන්න එපා. පොඩි ප්‍රමාණයක් දාගන්න. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට චිකන් ටික තියාගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියෙන්න ඕනේ. එක පැත්තක් පැය කාලක් අඩු ගින්දරේ අපි තියාගන්න ඕනේ. පැය කාලක් තියාගත්තට පස්සේ තමයි අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඒ පැත්තත් අපි පැය කාලක් අඩුම ගින්දරේ තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයා පෙරලා හොඳට මේ චිකන් එක පුච්ච ගන්න තමයි ඕනේ. එකයි තෙල් අඩු කරන්න කිව්වේ. ඉතින් හරියටම හොඳටම දෙපැත්ත පිච්චුණාට පස්සේ මම මේකට තක්කාලි සෝස් ටිකක් ගා ගන්නවා. මෙන්න මේ විදිහට හොඳට ඇතුළට යන්න තක්කාලි සෝස් ගා ගන්න. ඔන්න දැන් චිකන් ටික හරිය දැන් හොඳින් රෝස් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් එළියට ගන්න. එළියට ගත්තට පස්සේ තක්කාලි සෝස් වලට බටර් තේ හැඳි දෙකක් විතර දාලා නැවත හොඳට උඩට ගා ගන්න මෙන්න මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ හරිම ලේසියෙන් ගෙදර ලිපේ රෝස් කරගත්ත චිකන් ටික. ඉතින් ඔන්න කඩෙන් ගන්න ඕන කරන්නේ නැහැ වැඩි ගණන් දීලා. මේක හරිම රසයි. පිරිසිදුව අපි ගෙදර හදා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔන්න චිකන් රෝස් කරනවා නම් මේ විදිහට හදලා බලන්න.